හිතවතුනි, දැන් අපි යේසුස් වහන්සේගේ මේ දුක් විඳීමේ කාල පරිච්ඡේදය තුල ගමන් කරන විට තේරුම් ගත යුතු එක වැදගත් කාරණාවක් තමයි යේසුස් වහන්සේගේ දුක් විඳීම නැමැති ඒ මහා රාමුව තුල, ඒ මහා පින්තූරය තුල තමයි මනුෂ්‍යයන් වන අපගේ දුක් විඳීමේ අත්දැකීම් සිදුවන්නේ. දැන් විශේෂයෙන් අපේ අසනීපකම් නිසා, මරණයක් නිසා, ඒ වගේම මිනිස් සම්බන්ධතාවයන් බිඳ වැටීම නිසා, විවාහයන් බලාපොරොත්තු නැති පිළිවෙලට සුන්බුන් වී යන නිසා අපි විශාල ලෙස දුක් විඳිනවා. එතකොට මේ දුක් විඳීමේදී අපි අහනවා, ඇයි දෙවියන්ට මේවා පේන්නේ නැද්ද කියලා. හිතෝනි, මතක තියාගන්න, යේසුස් වහන්සේත් කුරුසිය මත දුක් විඳින විට උන්වහන්සේ දෙවියන් වහන්සේගෙන් ඇහුවා, මගේ දෙවියනි ඔබ වහන්සේ ඇයි මාව අතෑරියේ කියලා. ඒකට හේතුව ඒ වෙලාවේදී දරා ගන්න බැරි වේදනාවක් නිසා උන්වහන්සේගේ මුවෙන් නික්මුණා වූ නියමිත මනුෂ්‍ය ස්වභාවයේ ප්‍රශ්නයක්. හොඳයි. දැන් අපේ දුක් විඳීම අපට ප්‍රශ්නයක්. ඒක වේදනාවක්. ඒක දරා ගන්න බැරි මොහොතක්. හැබැයි ඔබ දකින්න ඉගෙන ගන්න, මේ ඔබේ දුක් විඳීම ඇවිල්ලා කුඩා රාමුවක්, කුඩා පින්තූරයක්. ඒ පින්තූරය, ඒ රාමුව අයිති වෙන්නේ දෙවියන් වහන්සේගේ මහා විශාල රාමුව, එනම් යේසුස් වහන්සේගේ දුක් විඳීම සහ මරණය තුල තිබෙන ඔබේ අත්දැකීමක් හැටියට ඔබ දකින්න ඉගෙන ගන්න. එතකොට ඔබට හැඟේවි, දැනේවි, මේ වේදනා සහිත මොහොත දරා ගැනීමට යේසුස් වහන්සේගේ ඒ මහා විශාල දුක් විඳීමේ රාමුව තුල ඔබට සැනසීම, උන්වහන්සේගේ දේව අනුග්‍රහය තිබෙන බව. ඒ තුලින් ඔබේ දුක් විඳීමේ මොහොතට ඔබ ධෛර්යමත්ව, සාමදානව මුහුණ දෙන්න ඉගෙන ගන්න. ඔබට යේසු පිහිටයි.